ක්‍රිස්තුමන් තුළ මහා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ක්‍රිස්තු උත්ථාන මංගලෝත්සවය සමරන හාලෙලූයා සෙනසුරාදායි. අදට නියමිත සුදු සුවිශේෂී ආරම්භයේදීම අපි දකිනවා මග්දලායේ මරියා, ජාකොබ්ගේ මව වූ මරියා, සලෝමි සොහොන්ගේ ළඟට යන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුවයි. ඒ අයගේ හදවත් දුකින් බර වෙලා සොහොන්ගේ දොරකඩින් ගල ඉවත් කරලා දෙන්නේ කවුරුන්ද කියන වග මතු වෙන්නේ ඔවුන්ට ඇතිවෙච්ච බයත් එක්ක, ඔවුන්ට ඇතිවෙච්ච නොසන්සුන්තාවයත් එක්කයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අදට නියමිත සංදේශය තුළ ශුද්ධ පවුල්තුමා රෝමවරුන්ට යවූ හසුනේ අපිට කියනවා අපේ බෞතිස්ම ස්නාපනයත් අපි උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වී උන්වහන්සේ සමග වළනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් උත්ථානය ලැබූසේම අපද නව ජීවන මගක ගමන් කරනු සඳහාය කියලා. උන්වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන්වහන්සේ හා සමග එක් වූයෙමු නම් උන්වහන්සේගේ උත්ථානය වැනි සිද්ධියකින්ද අපි උන්වහන්සේ හා සමග එක් වන්නෙමුයි කියලා අද දවසේ අපට මතක් කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සතියේ පළමුවනදා පාන්දර හිරු උදා වූ විගසම මේ කාන්තාවන් සොහොන්ගේ ළඟට යන්නේ ඔවුන්ට වත්පිළිවෙත් කරන්න බැරි වෙච්ච නිසා ඒවා ඉෂ්ට සිද්ධ කරන්නටයි. නමුත් ඔවුන්ට හමු වෙච්ච ඒ දේවදූතයාගෙන් ලැබෙන පණිවිඩය තමයි ගලීලයට යන්න. ඔබට එහි උන්වහන්සේ හමුවනවතොයයි කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ගලීලය කියන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ජීවිත අරගල වලට මුහුණ දුන්න තැන. ගලීල මුහුද, ගලීල ගොඩබිම ඒ අයගේ සෝදුක් සුසුම් වේදනාවන් බොහෝසේ විඩාවට පත්වෙච්ච අවස්ථාවන් ඔවුන් දහඩිය හෙළපු භූමියයි. එනිසා උන්වහන්සේ අද මේ තුළින් අපිට කතා කරලා කියන්නේ අපේ ජීවිත අරගල, අපේ ජීවිත කඳුල තුළ උත්ථානෝ ජේසුස් සමිඳානන් වහන්සේ හමු වෙන බවයි. ඒ නිසා අපි අලුත් ජීවිතයකට ඇතුළු වෙන්නට ඕන. ඒක ඔබේ මගේ ජීවිතයේ පෞද්ගලික අත්දැකීමක් වෙන්නට ඕන. ඒ පෞද්ගලික අත්දැකීම නිසා තමයි අපිට උන්වහන්සේගේ ඒ උත්ථානයේ රසය විඳින්නට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා තමයි අපිට ආරාධනා කරන්නේ පාපයට මැරිලා අලුත් ජීවිතයකට, ආලෝකමත් වෙච්ච ජීවිතයකට ඇතුල් වෙන ජනතාවක් වෙන්නට කියලා. එවැනි වරප්‍රසාදයක් තමයි අද දවසේ හොයාගෙන යන්නට ඕන. ඒ නිසා අද දවසේ ජනවන්දනාව තුළ කියවීම් රාශියක් තුළින් ලෝක ආරම්භයේ ඉඳලා අද ගැලවුම දක්වාම, මේ උත්ථානය දක්වාම, මරණය පරාජය කරපු මොහොත දක්වාම දෙවියන් වහන්සේ අපිට කතා කරලා කියන්නේ අපේ ජීවිත වැටුන තැනින් ගොඩ එන නැගිටින තැනට ඔබ මම පත් වෙනවා නම්, ජීවිත අරගල වලට මූණ දෙමින් ඒ ජීවිත අභියෝග වලට අභියෝග කරන ජනතාවක් වෙනවා නම් එතන ඔබට මට උත්ථානය අත්දකින්නට හැකි බවයි. නිසා අපි හැමෝම ඒ අලුත් ජීවිතයේ ස්වාමින් වහන්සේ සමග ආරම්භ කරන්නට වරම් ඉල්ලලා අද දවසේ යාඥා කරමු. ඔබ හැමතෙම සුබම සුබ පාස්කු මංගල්‍යයක් වේවා. ආමේන්. ජේසු පීඩයි.